මල්ලිකා කියලා මැඩම් කෙනෙක් මේ විදේශ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේ මේ කණ්ඩායමක් එකතු වෙලා මේ ඔය වගේ මොන හරි ගැටලුවක් වුණාම හැමදාම උදව් කරපු කෙනෙක්. මේ ලංකාවේ වැඩවලදී ඒ උදව් කරපු කෙනෙක්. එයා ඒ උදව්ව විතරක් නෙවෙයි ඔයාලා වෙන මේ අපවතා වෙන ඒ සම්බන්ධ වෙලා ඉවර වෙලා ලොබ බඳුන් දේශේ මගේ මේ රටයි අතරම සියලු දෙනාම සතුටින් බාර ගන්න ඕන වගේම එතුමිය ඇතුළු කණ්ඩායමකට අපි ගොඩක් සුසුසුන්ද වෙන්න ඕනේ. මොකද මේ කරන්නේ අපේ රටේ වෙච්ච විශාල අනතුරක් හේතුවාදකයක් නැත්නම් ගොඩ ගැනීමක් වෙච්ච වෙලාවේ ඉතින් ඒකදී අවංකව අපි කල්පනා කරා හැම කෙනාටම කලකන්න තියෙනවා හොඳයි. හැබැයි මේ හානිය වෙච්ච දේවල් වල ආයත උතලා අපි මේ උදව් කරන්න ඕන කියන අදහස දෙන්නම එකතු වෙලා ඒ කරන සහයෝගයට අපි ඒ වගේම මල්ලිකා මැඩම් ඇතුළු පිරිස ලබා දෙන ඒ සහයෝගයට අපි සියලු දෙනාම අවංකව ඉදිරියට වෙලා අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන මේ වෙන පාර්ශ්වය උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ පුරා පීඩාවටපත් වුණා. ඉතින් මේ වෙලාවේ අපේ දුකට බලන්න ඇවිල්ලා දැකලා මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මල්ලිකා මැඩම් හැමෝම අපිට උදව් උපකාර කරලා තියෙනවා. එයාට ගොඩාක් පිං. බොහොම ස්තුතියි. තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ. මේ වගේ ඉවසන වෙලාවට උදව් උපකාර කරන්න. පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි